මිනාසන් කොනිචිවා ඔයාලා හැමෝටම ආදරයෙන් පිළිගන්නවා යසශ්‍රී නිහොන්ගෝ YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ සතිය දවස් 7 ගැන. කෙත්සියපි කියන්නේ සඳුදා. සුකි කියන්නේ හඳ. එතකොට සුකි කියන kanjiය පාවිච්චි කරලා තමයි කෙත්සියපි. සඳුදා කියන වචනේ හැදිලා තියෙන්නේ. කයෝපි කියන්නේ අඟහරුවාද. අඟහරුවාද පෙන්වන්නේ හි kanjiයෙන්. හි කියන්නේ කින්දරට. සුයියෝපි කියන්නේ බදාදා. එතකොට මේ වචනේ හැදිලා තින්නේ මිසු kanjiයෙන්. මිසු කියන්නේ ජලය. මොකුයෝපි කියන්නේ බ්‍රහස්පතින්දා. එතකොට බ්‍රහස්පතින්දා කියන වචනේ හැදිලා තින්නේ කී kanjiයෙන්. කී කියන්නේ ගසට. කින්යෝබි කියන්නේ සිකුරාදට. කින් kanjiය භාවිතා කරන්නේ ගෝල්ඩ් වලට. තොයෝපි කියලා කියන්නේ සෙනසුරාදට. මේකෙදි භාවිතා වෙන සුචි kanjiය. සුචි කියලා කියන්නේ පස්වලට. නිචියෝපි කියලා කියන්නේ ඉරිදට. එතකොට මේකෙදි භාවිතා වෙන්නේ හි kanjiය. හි කියන්නේ ඉරට. ඒ වගේම අපි අඟහරුවාදා කයෝබි වලදී භාවිතා කරේ හි කියලා. එතකොට ඒ kanjiyයි මේ kanjiyයි වෙනස් කියලා හොඳට මතක තියාගන්න. ඔන්න එහෙනම් මාත් එක්කම කියමුද දවස් 7. Getsuyobi. Monday. Kayobi. Tuesday. Suiyobi. Wednesday. Mokuyobi. Thursday. Kinyobi. Friday. Doyobi. Saturday. Nichiyobi. Sunday. අදාළ රූපයත් එක්කම kanji මතක තියාගත්තාම හරිම ලේසි. එහෙනම් ආයෙත් මේ වගේම වීඩියෝකින් හමු වෙමු. සයෝනරා.